صلى الله على محمد صلى الله عليه وسلم صلى الله على محمد صلى الله عليه وسلم. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. මේ ඔබ නරඹන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන ගතාවේ තරුණ වියයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තරුණ කාලයේ කිසිවිටක අලසව කල් නොගෙවූහ. දහවල් කාලය වෙහෙස වී ඉපයීම සඳහා ගත කළ එතුමාණෝ රාත්‍රී කාලයේ තම සමාජය පිළිබඳ මෙනෙහි කරමින් කාලය ගත කළහ. සමාජයේ මුල් බැසගෙන තිබූ වැරදි ක්‍රියාවන්ට යොමු නොමග ගියේ නැත. කරුණා දයාවෙන් හා ගෞරව බහුමානයෙන් සියලු දෙනා විසින්ම සලකනු ලැබීය. එදා අරාබි ජනයා ගෝත්‍ර වශයෙන් බෙදී ජීවත් වූ නිසා තරගකාරීත්වය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වංචාව යන ආදී පැවතුණි. සතුරන්ගෙන් පළිගැනීමේදී අනුකම්පාවෙන් තොරව කටයුතු කළෝය. මෙලෙස වසර ගණනක්ම මක්කාවේ හර්බුල් ෆුජාර් නම් සටන පැවතිණි. මෙම සටන් නිසා මක්කාවාසීන්ගේ ජන ජීවිතයට හා සම්පත්වලට බලවත් හානි සිදු විය. මේ පිළිබඳව අවබෝධ කරගත් යහපත් ආකල්පවලින් යුත් නායකයෝ මක්කාව යළි ගොඩනැගීම සඳහා සැලසුම් කළහ. අර්ථ විරහිත සටන් යළි ඇති නොවීමට සමාජ සුබ සාධන සැලසුමක් ගොඩනැගූහ. එය හිල්ෆුල් ෆුලූන් නැමැති සුබ සාධන සංගමය විය. මෙම සුබ සාධන සංගමය ආරම්භ කිරීම සඳහා ප්‍රධාන වගකීම මෙතුමා භාරගත්තේය. අල්ලාහ් තාලාගේ රසූල්වරයා 25 වන වියේදී ඛදීජා බින්ති ඛුවයිලිඩ් නම් උසස් ගති පැවතුම් ඇති 40 හැවිරිදි කුරේෂි කාන්තාව සමඟ විවාහ විය. එතුමිය බුද්ධිමත්, උදාර ගතිගුණාංගයන්ගෙන් සහිත වූ ධනවත් කාන්තාවකි. ඇගේ ස්වාමි පුරුෂයා අබූ හාලාගේ මරණයෙන් පසු ඇය වැන්දඹ බවට පත්ව සිටියාය. වෙළඳ ව්‍යාපාර හිමි කාන්තාවක් වන ඛදීජා තම බඩු බාහිරාදිය රැගෙන ගොස් වෙළඳාම කෙරෙනු පිණිස මිනිසුන් යොදා ලැබෙන ලාභයෙන් ඔවුන්ට කොටසක් දෙනු ලබයි. පොදුවේ කුරේෂිවරුන් වෙළඳුන්ය. මුහම්මද් තුමා වරක් ඇගේ භාණ්ඩ රැගෙන සිරියාවට වෙළඳාමට ගිය විට එතුමාගේ සත්‍යභාවයද, උදාර ගතියද, අවංකභාවයද නිසා නබිතුමා සමඟ විවාහ වීමට කැමැත්ත දැක්වූවාය. නබිතුමාණන් විවාහ වූ ප්‍රථම කාන්තාව ඛදීජා තුමිය වේ. නබිතුමාණන්ගේ 35 වන වියේදී කඅබාව ප්‍රතිසංස්කරණය කරන ලදී. කඅබාවේ වහල දි รา පත්ව මැටි සැලීමෙන් එහි උස් බිත්ති අබලන් තත්වයට පත් වූ නිසා කඅබාව සම්පූර්ණයෙන් කඩා යළි ගොඩ නැගීමට හජ්රුල් අස්වද් නම් කළු පැහැති ගල තැන්පත් කිරීමේ කටයුත්තේදී ගෝත්‍රයන් අතර මතභේද හටගත්තේය. හජ්රුල් අස්වද් නමැති ගල නියමිත ස්ථානයේ තැබීමේ ගෞරවය සෑම ගෝත්‍රයකටම අවශ්‍ය වූ බැවින් වාද විවාද උග්‍ර වන්නට විය. කුරේෂිවරුන් අවසාන තීරණයක් ගත්හ. එනම් මස්ජිදයට පළමුව ඇතුළු වන තැනැත්තා හජ්රුල් අස්වද් ගල තැන්පත් කළ යුතු බවය. පසුදින සියලු දෙනා බලාගෙන සිටි එම පුද්ගලයා පළමුව කඅබාවට ආවේය. ඒ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ය. එතුමා දුටු ඔවුන් සියලු දෙනාම සතුටු වූහ. මුහම්මද් තුමා රෙදි කැබැල්ලක් ගෙනෙන ලෙස පවසා හජ්රුල් අස්වද් ගල එම රෙදි කැබැල්ල මත තබා සෑම ගෝත්‍රයෙන් කෙනෙක් රෙදි කොනකින් අල්ලා ගල තැන්පත් කිරීමට නියමිත ස්ථානය දක්වා ඔසවාගෙන යන ලෙස කීවේය. ඔවුන් එය කිරීමෙන් පසු රසූල්වරයා කළු ගල තම දෑතෙන් රැගෙන නියමිත ස්ථානයේ තැන්පත් කළේය. ඉන්පසු ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කොටස අවසානය දක්වාම නොකඩවා සිදු වුණි. කුරේෂිවරුන් අතර භයානක යුද්ධයක් හට ගැනීම අල්ලාහ්ගේ රසූල්වරයා මෙලෙස වළක්වා හැරියේය. තම උසස්තම බුද්ධිය උපයෝගී කර ගනිමින්ය. නබිතුමාණන් තරුණ වියේදී සමාජ සේවා කටයුතු වල නිරත විය. මස්ජිද් ඉදිකරන ලද අවස්ථාවල අන් අය හා එක්ව තම අතින්ම පස් හා ගල් ඇද උදව් කළ අවස්ථා එමටය. සමාජයේ නායකයා එම සමාජයේ සේවකයා යන යෙදුමට අනුකූලව එතුමාණෝ නිතරම සියලු දෙනා සමග එක්ව කටයුතු කළේය. එසේනම් සහෝදර සහෝදරියනි, නබිතුමාගේ තරුණ විය ගැන නැරඹුවාට ජසාකල්ලාහු හයිරා. නබිත්වය ගැන හා දව්වා ප්‍රචාරය ගැන ඊළඟ වීඩියෝවකින් හමුවෙමු. වස්සලාම්.